මම දැඩි සත්කාර විශේෂඥ වෛද්‍ය ලිලන්ති සුබසිංහ. අද අපි කතා කරන්න යන්නේ රෝහලක තියෙන විශේෂිත වූ ස්ථානයක් ගැන. ICU එක ගැන. මොකක්ද මේ ICU එකක් කියන්නේ? ICU කියන වචනේ තේරුම Intensive Care Unit කියන එක. මේක රෝහලක තියෙන විශේෂිත වූ ස්ථානයක්. අපි බලමු ICU එකක් රෝගියෙකුට අවශ්‍ය වන්නේ කොයි වෙලාවටද කියලා. ICU එකක් රෝගියෙකුට අවශ්‍ය වෙන්නේ ඔහුගේ හෝ ඇයගේ රෝගී තත්ත්වය බරපතල වූ අවස්ථාවක. එතකොට ICU එකට යනවා කියන එක බිය යුතු කාරණයක් නෙවෙයි. ICU එකක් කියන්නේ අවසාන විකල්පයක් නෙවෙයි. ICU එකක් අවශ්‍ය වෙන්නේ බරපතල රෝගී තත්ත්වයකින් පසු වූ රෝගියෙකුට. එතකොට ඒ වගේ රෝගියෙකුට ඉතාමත් ඉක්මන් සහ නවීන ප්‍රතිකාර අවශ්‍ය වෙනවා. ඒත් එක්කම පැය 24 පුරාම වෛද්‍යවරුන් සහ හෙදියන්ගේ සූක්ෂම නිරීක්ෂණයේ මේ රෝගියා පසු වෙන්න ඕනේ. එවන් අවස්ථාවක තමයි අපි රෝගියෙකු ICU එකකට ඇතුළත් කරගන්නේ. කෙනෙකුට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ICU එකකට ඇඩ්මිට් වෙන්න වයස බලපානවද කියලා. එහෙම දෙයක් ඇත්තටම නැහැ. කුඩා, බාල, මහලු, මැදිවියේ, ගැහැණු, පිරිමි ඕනම කෙනෙකුට ICU එකකට ඇතුළත් වෙන්න අවශ්‍යතාවයක් එන්න පුළුවන්. අපි බලමු කොයි වගේ රෝගී තත්ත්වයන් වලදීද අපි රෝගියෙකුට ICU ප්‍රතිකාර ලබා දෙන්න කියලා. අපි දන්නවා අපේ ශරීරයේ අත්‍යවශ්‍ය ක්‍රියාකාරකම් කිහිපයක් සිද්ධ වෙනවා. ඒව නැති වුණොත් අපේ ජීවිතයට මරණීය තර්ජනයක් එල්ල වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට හුස්ම ගැනීමේ අපහසුතාවයක්. හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති වූ අවස්ථාවකදී ශරීරයේ රුධිරයේ ඔක්සිජන් මට්ටම ඉතාමත් අඩු තත්වයකට පත් වෙන්න පුළුවන්. මේ වගේ වෙලාවකදී එවන් රෝගියෙකුට වාට්ටුවක ප්‍රතිකාර මදි වෙන්න පුළුවන්. ඒක එක අවස්ථාවක්. අනිත් අවස්ථාව තමයි හෘද වස්තුවේ ක්‍රියාකාරීත්වය අඩපණ වීම. උදාහරණයක් විදිහට heart attack එකක්. එහෙම නැත්නම් හෘදයට රුධිරය සැපවීමේ බාධාවක් ඇති වුණ අවස්ථාවකදී හෘදයේ ක්‍රියාකාරීත්වය සාමාන්‍ය මට්ටමට වඩා ගොඩක් අඩු වෙන්න පුළුවන්. මේ වෙලාවට හෘදය නවතින්න පවා පුළුවන්. ඉතින් ඉවන් වෙලාවක් කලින් අඳුනගෙන ඉක්මනින් ICU ප්‍රතිකාර ලබා දුන්නොත් රෝගියාගේ හෘද වස්තුව නැවතත් යථා තත්ත්වයට පත් කිරීමේ හැකියාව ඉතාම ඉහළයි. තවත් අවස්ථාවක් ගත්තොත් ඉතා බරපතල විස බීජ තත්ත්වයක්. උදාහරණයක් විදිහට පහුගිය කාලේ හැමෝටම මතක ඇති කොවිඩ් ආසාදනය. ඒ විදිහටම වෙනත් විස බීජ වලින් ලෙඩාව බරපතල රෝගී තත්ත්වයකට පත් වෙන්න පුළුවන්. අපි කියනවා මේ අවස්ථාව සෙප්සිස් අවස්ථාවක් කියලා. මේ වෙලාවට පෙනහළු හෘදය විතරක් නෙවෙයි වකුගඩු, මොළය, රුධිර පද්ධතිය පවා අවදානමකට ලක් වෙන්න පුළුවන්. ඒ වගේ අවයව කිහිපයක් එකවර අකර්මණ්‍ය තත්ත්වයට පත්වෙච්ච රෝගියෙකුට ICU ප්‍රතිකාර නැතුව තමන්ගේ ජීවිතය බේරා ගැනීමේ හැකියාවක් නැහැ. ඉතින් ඔන්න ඔය වගේ අවස්ථාවලදී තමයි අපි රෝගියෙකුව ICU එකට ඇඩ්මිට් කරන්නේ. එතකොට යම් කෙනෙකුට හිතේ බියක් තියෙන්න පුළුවන් මගේ රෝගියාව ICU එකට ඇඩ්මිට් කරා. මේක යාගේ අවසානයේද කියලා. එහෙම වෙන්නේ නැහැ. මේක අවසාන විකල්පයක් නෙවෙයි. ගොඩක් වෙලාවට ICU එකට ඇඩ්මිට් වෙන රෝගියෙකුට අපි නවීන සහ දැඩි සත්කාර සපයනවා. උදාහරණයක් විදිහට මම කිව්වා වගේ රුධිරයේ ඔක්සිජන් මට්ටම අඩු වුණොත් අපිට සිද්ධ වෙන්න පුළුවන් රෝගියාට කෘත්‍රිමව මෙම ඔක්සිජන් ලබා දෙන මැෂින් එකක් මගින්. මේ මැෂින් එකට අපි කියනවා වෙන්ටිලේටර් කියලා. ගොඩක් අය අහලා ඇති වෙන්ටිලේටර්ස් ගැන. ඒක බිය විය යුතු තත්ත්වයක් නෙවෙයි. ලෙඩාගේ නිදන්ගත රෝගය උදාහරණයක් විදිහට නියුමෝනියා තත්ත්වය එහෙම නැත්නම් ඇදුම තත්ත්වය පාලනය වෙනකම් ලෙඩාගේ ඔක්සිජන් මට්ටම අඩු වෙන වෙලාවට එම නිදන්ගත රෝගී තත්ත්වයට අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන අතරේ පෙනහළු වල ක්‍රියාකාරීත්වයට උපකාරයක් වෙන්න විතරයි අපි මේ රෝගීන්ව මෙම වෙන්ටිලේටර් අන්තවලට සවි කරන්නේ. ලෙඩාගේ එම නිදන්ගත රෝගී තත්ත්වය සුව වීගෙන යනකොට අපි ටික ටික අපි දෙන ප්‍රතිකාර අඩු කරලා වෙන්ටිලේටර් යන්ත්‍රයෙන් ලෙඩාව ගලවන්න තමයි අපි උපරිම උත්සාහ ගන්නෙ. ඒක නිසා එවන් නවීන උපකරණ වලට රෝගියාව සම්බන්ධ කිරීම බිය විය යුතු කාරණයක් නෙවෙයි. ඒ හැම දෙයකටම ට්‍රේන් වෙච්ච, ඒ කියන්නේ ඒ හැම දෙයක් ගැනම දැනුවත් වෙච්ච වෛද්‍යවරු තමයි ICU එක ඇතුලේ වැඩ කරන්නේ.